මේ ලංකාවේ අපි හොඳටම දන්නවා දුටුගැමුණු මහරජුරවන්ට යෝධයෝ 11 දෙනෙක් හිටියා. සාමාන්‍ය ජනප්‍රවාදී කතා කරන්නේ 10ක් ගැන. නමුත් සඳහන් කරනවා යෝධයෝ 11 දෙනෙක් හිටියා. 11 වෙනි යෝධයා තමයි දාඨාසේන. මේ යෝධයෝ 11 දෙනාගෙන් මහ යෝධයා හැටියට විරුදාවලිය ලබා ගන්නේ නන්දිමිත්‍ර. රජුරෝ යුද්ධයට යන්න කලින් මේ යෝධයෝ 11 දෙනාම පරීක්ෂණයට භාජනය කළා. මොකද ඒ අයගේ ශක්තියට අනුව තමයි ඒ අයට ඒ කාර්යයන් පැවරුවේ. එතකොට නන්දිමිත්‍රගේ ශක්තිය පරීක්ෂා කළේ දුටුගැමුණු රජුරුවන්ගේ පිනට පහළ වෙච්ච ඇතෙක් හිටියා කණ්ඩුල කියලා. කණ්ඩුල චද්දන්ත කුලයේ ඇතෙක්. එතකොට මේ චද්දන්ත කුලයේ ඇතත් එක්ක පොරබදන්න ඕනේ නන්දිමිත්‍ර යෝධයා. ඒ පොරබදලා තමයි එයාගේ ශක්තිය පෙන්වන්නේ. පියවිකායික ශක්තියෙන් මෙතරම්ම ශක්තිමත් කණ්ඩුල රාකලගෙඩි 16කුත් පොවල මත් කරලා ඉන්නේ. මිනිස්සු කෝටි 1000ක ශක්තියෙන් යුක්තයි කණ්ඩුල. එතකොට විශාල පිරිසක් රැස් වෙලා ඉන්න තැනක මෙයා හොඬ උස්සගෙන කෑ ගහගෙන නන්දිමිත්‍ර දිහාට දුවගෙන එන්නේ. සඳහන් කරනවා නන්දිමිත්‍ර පාරට ඇවිල්ලා නැත්නම් මෙයා එන ඉස්සරහට ඇවිල්ලා හොඳට පාද දෙක පිහිටවලා මහ පොළොවේ හිටගෙන හොඬ උස්සගෙන දුවගෙන එන හස්තියාව දල දෙකෙන් උස්සලා පැත්තකින් තිබ්බා කියලා. පොරයක් යුද්ධයක් තිබුණේ නැහැ දෙන්නත්. එතකොට නන්දිමිත්‍රට ඒ තරම් ශක්තිය ලැබුණේ කොහොමද කියලා සඳහන් කරනවා. පෙර ඈත භවයක තරුණයෙක් හැටියට මාර්ගයේ යනකොට මෙයා දකිනවා පිරිසක් යාචකයන් පිරිසකට ආහාර දෙනවා. නමුත් ඒ යාචකයෝ වෙනද දකින්න අයට වඩා වෙනස්. හිස් රැවුල් බාගත්ත, කසාවත් හැඳගත්ත, පාත්‍ර අතට අරගෙන මේ හිඟමනේ යනවා. පිඬු සිඟා යෑමනේ. නමුත් මේ පිරිස බොහෝම පිරිසිදු ඇඳුම් ඇඳලා බොහෝම ප්‍රණීත ආහාර තියෙන බව සුවඳින්ම දැනෙනවා. සමහරු වැඳගෙන සමහරු ආහාර භාජන අතේ තියාගෙන දන ගහගෙන අර පාත්‍රයට ආහාර තැන්පත් කරනවා. මේක දැකලා පැහැදිච්ච මෙයා උන්වහන්සේලා වැඩියට පස්සේ අර දන් දීපු අයගෙන් අහනවා ඇයි ඒගොල්ලන්ට රැකියාවක් කරන්න බැරිද? ඇයි ඒගොල්ලන්ට කුඹුරු වැඩ කරන්න බැරිද? ඒගොල්ලන්ගේ ජීවනෝපාය යාලට හදාගන්න බැරිද? බලහම කායික වශයෙන් බොහොම නිරෝගී. ඒ අයට ඇයි ඔයගොල්ලෝ ආහාර දුන්නේ? අර පිරිස මෙයාට පැහැදිලි කරලා දුන්නා මේ ආර්ය මහා සංඝයා කියන්නේ කවුද කියලා. ඒ කාරණාවෙන් මෙයාට ඇති වුණා පුදුම සතුටක්. ඒ නිසා මෙයාට හිතන මාත් දන් දෙන්න ඕනේ ආර්ය මහා සංඝයාට. ඉතින් මෙයාගේ අතේ තිබිච්ච මුදල් ටික අරගෙන යනකොට මෙයාට ඉස්සල්ලාම හම්බ වෙන්නේ මස් කඩයක්. මෙයා මස් කඩේ මුදලාලිට මුදල් ටික දෙනවා. දීලා කියනවා මුදලාලි මේ මුදලට සෑහෙන්න මට මස් දෙන්න. මෙයා එතනින් මස් අරගෙන සඳහන් කරනවා මුව මස් තිබුණේ කියලා. ඒකම මාංශය ආකාර 5කට උයනවා. එනිසා සඳහන් කරනවා අඟුරු මස්ය, කටු මස්ය ආදි වශයෙන් සඳහන් කරනවා තෙල් දාලා, කිරි දාලා, මිරිසට බැදලා එකම මාංශය ආකාර 5කට උයාගෙන බත් වේලකුත් හදාගෙන රහතන් වහන්සේ නමක් වළඳවනවා. ආන්ගේ දානි දීලා ඇතිවෙච්ච අප්‍රමාණ ප්‍රීතිය අර මහා සංඝයා හඳුනාගත්ත නිසා මෙයා දෙව්ලොව තමයි උපදින්නේ. ඒ කුසලයේ දෙව්ලොව භුක්ති විඳලා අපේ කාශ්‍යප බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වුණාට පස්සේ මනුෂ්‍ය ලෝකෙ ඉපදෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට පෑන් මුහු නොකල කිරෙම්ම පිසූ කිරියාහාර පූජා කරනවා. මේ දාන පූජාවෙන් තමයි මෙයා මේ ශක්තිය ලැබලා තියෙන්නේ. කොට රහතන් වහන්සේ නමක් වළඳවලා බුදු පියාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට කිරිබත් පූජා කරලා මෙච්චර ශක්තිය නන්දිමිත්‍ර ලැබුවා නම් මේ අහසේ තරු පරයන් ඇස් දන් දීලා මහා සාගරයේ ජලයට වඩා ලේ දන් දීලා මහ පොළොවේ පස් වලට වැඩිය මස් දන් දීලා මහා මේරු පර්වත රාජයාට වඩා ඔටුනු පලං හිස් දන් දීලා උන්වහන්සේ පුරාපු දාන පාරමිතාව නිසා මේ වාගේ ශක්තිය උන්වහන්සේට ලැබෙනවා කියන කාරණාව හිතන්න දෙයක් ඇත්තෙම නැහැ. අර සැක මතුවෙනකොට මේ වාගේ මූලාශ්‍ර හොයලා ඒ වාගේ ශක්තිය ලැබෙන්න ඇත්තේ මොනව කරපු නිසාද කියලා මූලාශ්‍රය හොයාගත්තා නම් අපිට සැක පහළ වෙන්නේ නැහැ. කොට සරණ යන්න තියෙන අපහසුතාවයෙන් අපි අයින් වෙනවා.